ඔවුන් කනිෂ්ඨාංශයේ උනත් ජාත්‍යන්තර තලයට ඔවුන් යනවා නම් ඒ විදිහටම නීතිහුන් පිළිපැදිය යුතුයි. යනවා ආරම්භ වෙනවා තුන්වෙනි මූලික වටේ තරඟය. මන්තිරු අංක 4 ක්‍රීඩකයා ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගන්න තවදුරටත් ප්‍රථම ස්ථානයේ සිටිනවා. නමුත් මන්තිරු අංක 8න් හොඳ අභියෝගයක් උඩට එල්ල වෙනවා. නමුත් මන්තිරු අංක 4 ක්‍රීඩකයා සමත් වෙනවා එම මූලික වටේ තරඟයේ ජයග්‍රහණය කරන්න. අංක 22.43 තන්නේ දේවපතිරාජ විද්‍යාලයේ ක්‍රීඩකයෙක්. රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ක්‍රීඩකයෙක් ඩී බිහාර ඌ තමයි ජයග්‍රහණය කරන්නේ මේ මූලික වටේ තරඟයේ. තනේ හුව ආරම්භයේ සිටම ඉතාමත්ම හොඳින් මේ තරඟයේ ග්‍රහණය ඔහුගේ පැත්තට ගතසා කියලා ඉතාමත්ම හොඳ ධාවනයක යෙදුණා. මන්තිරු අංක 8 ක්‍රීඩකයා යම් තාක් දුරක උත්සාහයක් දැරුවා. නමුත් උත්සාහය සාර්ථකුනේ නැහැ. කෙසේදත් ඔහුට හැකියාව තිබේවි මීළඟ වටේ සඳහා සුසු කළ බඳ වෙන ස්ථානය ලබාගත් ක්‍රීඩකයාට. ඔව් මෙන්න ක්‍රීඩකයින් එක පෙළට අපිට පේනවා මන්තිරු අංක 8 මන්තිරු අංක 5 ඉතාමත් හොඳ ධාවනයක යෙදෙනවා. නමුත් මන්තිරු අංක 8 ක්‍රීඩකයා ඉතාමත් අනර්ග ලෙස තරඟය නිම කරන ආකාරයක් අප තමයි අප දකින්නේ. අංක 2245 බලමු ක්‍රීඩකයා කවුද කියලා. කමෙන්ටේටර්ස් ලක් ශනුක. ඔව් මැජික් එක නැවතත් වැඩ කරා. රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ප්‍රතිභා ඔහු තමයි එම තරඟය ජයග්‍රහණය කරන්නේ. ශනුක විලා සරු 14න් 15ත් දුටුවා රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ක්‍රීඩකයන් තමත් හොඳින් තරගය නිමා කරන ආකාරය. ඔව් අපි දුටුවා මේ තරඟාවලිය පුරාවටම තැනින් තැන අවසන් තරඟ සඳහා වුන් සහභාගී වෙනවා. තමත් හොඳ දස්කම් දක්වනවා.